කොසෝ මේ බලන්නකෝ මං හොය හිටපු සන් බ්ලොක් එක මට හම්බ වුණා. පොඩ්ඩක් හිමින් කතා කරන්නකෝ. මේ මම මේ ඔව්වට කළු වෙලා තියන්නේ. ඔන්න ඊළඟ සැරේ මං ඔයාව හම්බ වෙන්න එනකොට මේක ගාගෙන එනවා. එතකොට මං සුංගිටත් වඩා සුදු වෙලා තියෙයි. මංගලි අපි ඉක්මනට යමුද? ඔයා හදිසි පණීඩයක් කිව්ව හින්දා මම ආවේ. අනේ කොසෝ ආදරේ කරනකොට ගෑනු ළමයි පුංචි පුංචි බොරු කියනවා. ඔයා ඒකවත් දන්නේ නැද්ද? ඒ කියන්නේ මින්දුලි ගැන තාම ආරංචියක් නැද්ද? නෑ. ඒක වෙන්න බෑනේ. ඔයා නිම්සලා ගැන ටච් එකේ ඉන්න ඕනේ. මොකද එයා දන්නවා මින්දුලි ඉන්න තැන. අනු ගන්න ෆෝන් නම්බර් එකක්. අනේ ඇයි කොසෝ මගේ හිත ওই විදිහට රිද්දන්නේ? ඔයා කතා කරොත් එක්ක නිම්සරා එහෙම නැත්නම් මින්දුලි. ඇයි අපිට අපි ගැන කතා කරන්න බැරි? ඒ දෙන්නනේ අපේ ආදරේට ඉන්න හතුරු. ඒකින්ද මම ඔයාලට කිව්වේ. අපි ගැන කතා ගන්න අපේ මුළු ජීවිත කාලෙම තියෙනවා. මින්දුලි ගැන නිවුස් එකක් දැනගත්තොත් ඔයා මට කියන්න. හොඳේ? මේග අපිට තව නිම්සලාගෙන් ගන්න තියෙන්නේ සාම්පල්ස් 2යි. වව්. ෂි. මේක නම් නියමයි බං. මෙන්න මේ ක්වොලිටි එකටම ප්‍රොඩක්ට්ස් ටික කරගන්න ඕනේ. ඉෂු. ඔයාට අපි අර සිලෙක්ට් කරපු ටීම් එකේ වැඩ ගැන ෂුවර් නේද? මේග ඒගොල්ලෝ නිම්සලාට වඩා ප්‍රොෆෙෂනල්. ඒගොල්ලෝ මීට වඩා ක්වොලිටියට වැඩේ කරයි. ඉතින් උඹට ෂුවර් නැත්තම් ඒකියෝ ෆැක්ටරියට අරගෙන සුපර්වයිස් කරවගනි. ඉවරයිනේ. පිස්සුද බං? මම මේ බලන් ඉන්නේ ඩිසයින් ස්ටික් කරලා ඉවරනකම්. ඔය වඩියෝ පන්නන්න. තව 2 days බබා. be cool. පම්බුව. උඹටත් ඕනේ මොන වඩියට කියලා හරි බිස්නස් එක කරව ගන්නනේ. නැද්ද? මේ ඔයාලා වැඩක් බලාගන්න. තව දවස් 2-3කින් අනිවාර්යයෙන්ම නිම්සරා යනවා. එයා ෆැක්ටරියට ජොයින් වෙන්නේ නැහැ. එයා මේකගේ ගෙදර එන්නෙත් නැහැ. ඔයාගෙත් එක පාටම ට්‍රක් මාරු වෙනවනේ. ඉෂු ඔයාට බයයි නේද මේගේ ට්‍රැක් පණී කියලා? මට මේකව ෂුවර්. නිම්සරත් එහෙම නැහැ. එයා හරිම ඩීසන්ට් ගර්ල් කෙනෙක්. but මං කැමති නෑ එයාව ඕනාවට වඩා ක්ලෝස් කරගන්න. right? මන් දන්නවා නිම්සරත් එහෙම නෑ. එයා දන්නවලු මචස්. ඇයි hina වෙන්නේ? ඕකේ. ඔය ඩීසන්ට් ගර්ල්ව මේ සෝනුගේ ට්‍රැක් එකට නම් පෙන්නුවොත් මොකද කියන්නේ? හීනෙන් තමයි. මේ එයා මේ වැඩේට ජොයින් උනෙත් මං නිසා. එයා ඔය දෙන්නට කැමති නෑ. රයිට්. මොකද්ද බෙට් එක? ඩිනර් එකක්. ඩිනර් එකක්. ඩිනර් එකක් නෙමෙයි හලෝ. ලන්ච් එකකුත් දෙනවා ග්‍රෑන්ඩ් හොටෙල් එකක. හැබැයි මං වින් කළොත් ඩිනර් එකටයි ලන්ච් එකටයි දෙකටම යන්නේ මමයි මේගයි විතරයි. ඕකේ? ඕකේ මැඩම්. no problem. right? අද නිම්සරා ගෙදර යන්නේ මගේ බයික් එකේ. එයාව ඩ්‍රොප් කළා අපි කෙලින්ම යනවා ග්‍රෑන්ඩ් හොටෙල්. right? sure? sure. confirm? confirm. right? නේ උඹ නම් නියම වෙලාවට ආවේ ගෞරවයෝ. මාව ටවුන් එකට දාලා වරෙන් පුතේ. අර ඉංජිනේරුවට කතා කරපු මංගල්‍ය තීන්දුව වෙලා. ඉංජිනේරුවන්ට නෙවෙයි මේ අපේ එළදෙන්න මොකෙක් හරි එකක් හොයලා තියලා බන්දලා දීලා ඉන්න. ඉංජිනේරුවන්ට. අපුරුයි. Tamanne එක බඩවැල කඩන් ආපු සහෝදරිට කතා කරන හැටි. ඒක නෙවෙයි මොකද මම මේ ගිනි කාස්ට් එකේ උඹේ ආටයකට රෙදි පොරවගෙන අපිට මෙහෙ නැති වැස්සක් උඹට හේ වැස්සද? නැත්තම් උඹේ අර රස්ති අදුකාරයන්ට මැජික් පෙන්නනවද? මැජික් ඉන්නකො මම මැජික් එක පෙන්නන්න නම් මට. හරි. දෙයියනේ
ඇයි බම් මේ අහිංසකයෝ මේ විදිහට කුදලගෙන ආවේ? කුදලගෙන ආවේ වඩම්මගෙන එන්න පාවඩ නැති හින්දා. කො තාත්තා? තාත්තේ? අනේ යම්මේ මාව මේ විදිහට ඉර කරන්නේ? ඇයි මට මගේ නිදහස දෙන්නේ නැත්තේ? දැන් මොකද්ද සිද්ධ වුනේ කියලා? මගේ ඇඟේ ලේටි කුඩු කරන්නේ නැතු. කොහෙද ඔබ ගියේ? මෙයා මේ කොල්ලෙක් එක්ක ගිහිල්ලා තියෙන්නේ. මට මොකಾದ කියලා හරියට හොයාගන්න බැරි වුණා. හොයාගන්න පුළුවන් වුණා නම් මම මුන් දෙන්නම කුදලගෙන එන්නේ. මං දැන් කසාද බඳින වයසත් පහු වෙලා තියෙන්නේ. ඉතින් එහෙම ගමනක් ගියහම මොකද වෙන්නේ? අර සරණාගතිය දෙන්නට විතරයි ඔක්කොම chance. එක්කෙනෙක් ගියා. අනිත් එක්කෙනා කොල්ලෙක් හොයාගෙන රට වටේම නටනවා. ඉතින් එහෙම සම්බන්ධයක් තියෙනවා නම් අපට කියන්න තිබුණනේ මංගලියෝ. එහෙම නේද හැදිච්චේ උන්? මං දෙන්න හැදිච්ච එකේ. අම්මේ මගේ ආදරයට බාධා කරන්න ආවොත් එහෙම ඔන්න මමත් සුන්කි ගියා වගේ යනවා. ඒයි කියාන් අර මොකද අර නිම්මි කොල්ලෙක් එක්ක නටනවා කියලා කිව්වේ? අක්කා ගැන නෙවෙයි. අන්න ඒක ගැන හොදිසියෙන් හිටින් පුතේ. යා දැන් නම් මට සනීපයි. ඔය ළමයිගේ ට්‍රීට්මන්ට් නිසා තමයි මෙච්චර ඉක්මනට සනීප වුනේ. සර්වන්ට් කෙනෙක් නැති එක තමයි අමාරුව. කකුලෙත් ටිකක් බර දීලා ඇවිදින්න බලන්න මැඩම්. දැන් කකුල රිදෙන්නේ නැහැ. ඔය ළමයට තව ගොඩක් දවස් එන්න වෙයිනේ මේකගේ වැඩවලට. ඒක හොඳයි. එතකොට මට නෑ මැඩම්. තව එක ඩිසයින් එකයි දෙන්න තියෙන්නේ. ඊට පස්සේ මම නවතිනවා. එක ඩිසයින් එකක් රිජෙක්ට් කියලා මට ඉන්න කිව්වා හවස් වෙනකම්. දැන් ගොඩක් හවස් වෙලා. ඔය පාරවල් ගානේ ලී කෑලි විකුණ යනවට වඩා නම්බුයිනේ. මේක පටන් ගන්න යන ෆැක්ටරි එකේ ජොබ් එකක් ඉල්ල ගත්තා නම් ඔන්න ඔය බෙඩ් ෂීට් එක නවලා දාන්න ළමියෝ. එපා මැඩම්. කමක් නෑ. මන් නැතුව මාමගේ උදව්වටවත් කවුරුවත් නැහැනේ. එහෙනම් අපි කිචන් එකට යමුද? මේක එනකම් මට ටිකක් උදව් කරන්න. රෑ වෙලා තනියම යන්න බයයි මැඩම්. මං යන්නද? මේක ඉන්න කිව්වේ වැදගත් වැඩකටනේ. ඉතින් ගිහිල්ලා හරියනවද? ඔහොම තමයි ප්‍රයිවට් ජොබ්ස් කරනකොට. නිමිසරා හෙලෝ ඉශ්වරා මිස්. ඔගොල්ලෝ දැම්ම එන්නේ නැද්ද? මං යන්නද? ඇයි මං ඉන්න කිව්වද? හරි යනවා. මට කියන්න අමතක වුණා. මේ නිති හන්දියටකින් ත්‍රීවිල්ලක් කරවරේ. මට මේ බයික් එකේ දාන්න යන්න බෑනේ. මට අක්කා පුරුත්තාපනයට යවන්න ඕනේ නැහැ. කැමති කෙනෙක් ඉන්නවා නම් ගිහිල්ලා ගේන එකයි ඇත්තේ. මේ නිති මේ රටේ නීතියක් කියලා දෙයක් තියෙනවා. ළමා හා කාන්තා කාර්යාංශය කියන්නේ ඔබ කියන විදිහේ මේ පුනරුත්ථාපනයක් නෙමෙයි. කොහෙද ඉතින්? සහෝදර කැක්කුමක් දැනෙන කේසර් බේබිට අක්කා කෙනෙක් නංගි කෙනෙක් ඉන්නවද? මහලකොට නාඩියෙන් ගෑල් ළමයි ගැන පොත් ලියන්නේ ගෑල් ළමයි ගැන. ඒ වුණාට එක ගෑල් ළමෙක්ට බෙහෙත් පෙත්තක් බීලා උණ සනීප වෙනකම්වත් අනුකම්පා කරනවද? නෑ මාළොකෝ අයිරාවන. එහෙම කියන්න එපා මල්ලි. කේසර අයියා වැරදි නෑ. මේක මගේ ඉරණම වෙන්න ඇති. මං කොහේ හිටියත් මල්ලිව බලන්න ආපහු වෙනවා. ඔයා හරි. මම ඉන්න තත්ත්වය තේරුම් ගත්ත එක ගැන මට සතුටුයි. මම්ම ගිහලා ත්‍රීවිල්ලයක් ගේන්නම්කෝ. අහුණා. මං දැනගත්තා නීති විරෝධී දෙයක් මේක ඇතුලේ සිද්ධ වෙනවයි කියලා. නීති විරෝධී දෙයක්?
නෑ නෑ ජෙනි ආන්ටි. ජෙනි ආන්ටි හිතන විදිය කිසිම නීති විරුද්ධයක් මෙතන සිද්ධ වුණේ නෑ. මොකද නැත්තේ පිට අයට මේ ඇතුල්වීම සම්පූර්ණයෙන් තහනම්. කන්ඩිෂන්ස් අමතකද? කරුණා කරලා යන්න. නෑ මෙයා කොහොමද පිට කෙනෙක් වෙන්නේ? මේ මගේ අක්කා. ඉතින් මගේ අක්කා කොහොමද ආන්ටි පිට කෙනෙක් වෙන්නේ? අක්කා. එතකොට ඔයාගේ අක්කා. අක්කා උනාට කමක් නැහැ. මේ young girl, young boy. බෑ. කරුණා කරලා please මට අදම මේ ගේ ඕනේ. හරියක්. naughty boys. පාන් කෑවොත් ඔහොමයි. ඉතින් කේසර බේබිටත් මගේ අක්කා පිට කෙනෙක් නෙමෙයි. නේද කේසර බේබි? I see. Girlfriend, boyfriend, lovers. නෑ ආන්ටි මේ හරි මට තේරෙනවා කේසරසන් මට තේරෙනවා. anything අප්පුගේ අක්කා හින්දා ඔයාගේ පේරන්ට්ස්ලා මේ ෆෙයාර් එකට කැමති වුණේ නැහැ. එතකොට ඔයා ගෙදර අතෑරලා මෙහෙ ආවා. ඊට පස්සේ ඔයාව හොයාගෙන මේ ගල් ආවා. ඒකනේ කේසරසන් මට තේරෙනවා. මොන බාධක ආවත් කවුරු මොනවා කිව්වත් ආදරේ නැති කරගන්න එපා. ආදරේ නැති වුණොත් ජීවිතේ තනි වෙනවා. ඒක දරා ගන්න බෑ පාළුයි. ඔය දෙන්නට කවුරු නැතත් මේ ආන්ටි ජෙනි ඉන්නවා. හැබැයි ඔයා මැරිජ් සර්ටිෆිකට් එක ගන්නකම් මෙහි ඔයාට ඉන්න බෑ. ඔයා ඉන්න ඕනේ මගේ ළඟ. ඕකේ? මරුනේ. පාන් කෑවොත් ඔහොමයි.